හෝ පල්ලෙහාට යන්නේ. එහෙනම් චුට්ටක් මේ කතාව අහගෙන ඉඳලා යන්නකෝ. පළවෙනි චුට්ට මම කිව්වට පස්සේ ඔයාට මේක ගැලපෙන්නේ නැති වීඩියෝ එකක් කියලා හිතෙනවා නම් දිගටම පල්ලෙහාට යන්න. එහෙනම් මම දැන් කතාව කියන්නම්. ඊළඟට ඔයාට මම විශේෂයෙන්ම කියලා දෙන්න යන්නේ මෙන්න මේ social media boost කියන එක. මේක බටන් එක ඇතුළට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් social media boosting කියන බටන් එකේ පෙන්නනවා. එතනත් අර withdrawal එක වගේම ඔයාගේ user ID එක user name එක ඒ ටික පෙන්නලා ඔයාට කොච්චර මුදලක් තියෙනවද ඒකෙන් මොනවද කරගන්න පුළුවන් කියලා. මෙතන යාලා තව දීලා තියෙනවා මැසේජ් එකක්. ඔයා Genie app එකෙන් ඔයපු සල්ලි වලින්ම ඔයාගේ social media accounts වලට likes, followers, subscribe to posts, videos වගේ දේවල් වලට likes, comments, shares වගේ ගොඩක් දේවල් මෙතනින් ගන්න පුළුවන් කියලා. ඊළඟට මෙතන දාන්න තියෙනවා ගනුදෙනුකරුගේ නම. ඔයා හෝ වෙන කෙනෙක්ගේ වැඩක් නම් මේ කරන්නේ ඒ කෙනාගේ නම දාන්න. දාලා social media platform එක තෝරන්න. Facebook ද, Instagram ද, YouTube ද, Telegram ද, TikTok ද, Threads ද, WhatsApp ද, එහෙම නැත්නම් website එකකට followers ද, ඔයාට ඒකේ website එකට visitors ද, ඒ වගේ දේවල් නම් Google කියලා දාන්න පුළුවන්. Google එකේ service එකක් නම් එහෙම දාන්න පුළුවන්. ඒ විදිහට දාලා ඔයාට දැන් අපි හිතමු Facebook කියලා දුන්නා කියලා. Facebook දුන්නාට පස්සේ ඔයාට ඕන service එක මෙතනින් තෝරන්න තියෙනවා. like කරන්නද තියෙන්නේ, heart reaction දාන්නද තියෙන්නේ, comment කරන්නද තියෙන්නේ, share ද තියෙන්නේ, මොකක්ද කියලා ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ එකින් එකට වෙනස් වෙනවා. Instagram එකේදී ඔයාට අදාළ ටික Instagram එකට අදාළ ටික විතරයි එන්නේ. Facebook එක කරන්න පුළුවන් සමහර දේවල් Instagram එකේ කරන්න බෑ. ඒ හින්දා ඒක මෙතනට දීලා නැහැ. ඔයාලට additional මොනවා හරි දැන් Instagram එකේ app කාලෙන් කාලයට අලුත් වෙනවනේ. එතකොට මොනවා හරි දෙයක් කරගැනීමේ අවශ්‍යතාවය තිබුණොත් ඒක කතා කරලා කියන්න 64 නම්බර් එක සපෝට් නම්බර් එක තියෙනවා ඔයාලට. ඒකට කතා කරලා කිව්වනම් හරි. එතකොට කිසිම ගැටලුවක් නැතුව ඔයාට ඒකෙන් සපෝට් එක හම්බ වෙනවා. ඉතින් එතකොට ඔයාලට මෙතනට මොනවා හරි එහෙම ඇඩ් වෙන්න දෙයක් තිබුණොත් ඒ සර්විස් එක ඇඩ් කරලා අපි දෙනවා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ බටන් එකෙන් අදාළ මේ page එකට ආවා. ඇවිල්ලා ඔයාගේ order එක submit කරන්නයි තියෙන්නේ. එතකොට Instagram එකේ ඒ විදියට, YouTube එකට ඒ විදියට එහෙම තමයි මේක වෙනස් වෙන්නේ. ඒ හින්දා අදාළ platform එක හරියට තෝරලා ඊට පස්සේ ඔයාට කරන්න ඕන දේ දෙන්න දීලා ඔයාට මේක වැඩ කරන users-ලාට ඒ කියන්නේ මේ task එක කරන ඔයාගේ මේ like එක හරි comment එක හරි post එකට දාන users-ලා ඉන්නවනේ මේක ඇතුලේ. එයාලට දෙන්න මොකක් හරි note එකක් special note එකක් තියෙනවා නම් ඒක මෙතන දාන්න. ඇඩ්මින්ලට දෙන්න ඕන එකක් තියෙනවා. ඒක පල්ලෙහා තියෙනවා. ඇඩ්මින්ලට දෙන්න ඕන මැසේජ් එකක් තියෙනවා. ඒක එතනින් දාන්න. මේ දෙක පටලව ගන්න එපා. මෙතන තියෙන එක මේ ඇප් එකේ වැඩ කරන හැමෝටම පෙන්නනවා. ස්පෙෂල් නෝට් for users කියන එක ඒක හැමෝටම පෙන්නනවා. ඒ නිසා ඒක පටලව ගන්න එපා. ඒක ඇඩ්මින්ලට බලන්නත් පුළුවන්, යූසර්ස්ලට බලන්නත් පුළුවන්. ඇඩ්මින්ලට බලන්න ඕන එක මෙතන දාලා එවන්නත් එපා. යූසර්ස්ලා බලන්න ඕන එක ඇඩ්මින් එකේ දාලා එවන්නත් එපා. ඒක අපි ඔයාලට මෙතන පැහැදිලිවම දාලා තියෙනවා. ඊළඟට ප්‍රේක්ෂකයන්ව තෝරා ගන්න කියන එකේදී ශ්‍රී ලංකා කියලා දෙන්න. ශ්‍රී ලංකා කියලා. ඊළඟට select the quantity කියලා තියෙන එකේ ඔයාලට පුළුවන් 50ද 100ද 200ද 150ද එහෙම ඕන ගාන ඔයාලට තෝරන්න පුළුවන්. දැනට 200ක් වෙනකම් විතරයි අපි මේක ලෝ කරලා තියෙන්නේ. ඉදිරියේදී මේ ප්‍රමාණය ඉක්මනින්ම වැඩි වෙයි. ඉතින් මේ විදිහට 50 දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් post එකේ දැනට starting count එක කොච්චරක් තියෙනවද කියලා දාන්න ඕනේ. ඒ post එකේ like නම් comment නම් කොච්චරක් දැනට තියෙනවද කියලා 12ද 23ද ඒ ගාන ඔයා දාන 2ද 5ද 1ද එහෙම ඔයාට කැමති ගානක් දාන්න පුළුවන්. එකක්වත් නැත්තම් බිංදුවයි කියලා දාලා එවන්න. එතකොට එතන ඉඳලා ගානට 50 යනවා ඉස්සරහට. අපිට ඒක බලා ගන්න ලේසි. අර ආරම්භක ගාන කොච්චරක් තිබ්බද අවසාන ගාන කොච්චරයිද කියන එකෙන් තමයි අපේ task මේ system එකෙන් හරියට ඔයාට මේ my Genie system එකෙන් හරියටම ඔයාට ඕන කරන ප්‍රමාණය ඇවිල්ලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි හිතමු 120ක් තිබුණා කියලා. like හරි comment හරි. එතකොට ඒකෙන් 50 එකතු වුණාම 170ක් වෙන්න ඕනනේ. අන්න 170 හරියට ගියාද 170 වෙනකන් හරියට ඒක ගියාද කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ආරම්භක ගණන කොච්චරයිද කියලා දාලා එවුවා. ඊළඟට task link කියන එක දාන්න. task එකේ link එක අනිවාර්යෙන් එවන්න ඕනේ. මොකද වැඩ කරන users-ලා වැඩ කරන්නේ link එක ඔස්සේ ගිහිල්ලා. ඒ හින්දා link එක අනිවාර්යෙන් අරගෙන දාන්න. link එකක් ගන්නකොට mobile එකෙන්ම ගන්න ගොඩක් වෙලාවට මොකද app එකෙන් හරි computer එකකින් හරි අපි ගන්නවා නම් ඒකේ එන link එක ටිකක් වෙනස් link එකක් තියෙන්නේ. එහෙම වුණාම අර mobile වලට ඒක support කරන්නේ නැති ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් කියලා මම කියන්නේ support කරන්නේ නැහැ කියලා නෙමෙයි. support කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. ඒක device වල හැටියට තමයි ඒක phone එහෙම මේ හැමෝටම සුපිරිම හොඳම phone තියනවා කියලා නෑනේ. එතකොට තමන්ට පුළුවන් විදිහට තමයි ඒ වැඩ ටික යාලා කරගෙන යන්නේ. ඉතින් ඒ හින්දා හැමෝටම පහසුයි ඒක mobile එකෙන් link එක අරගෙන එවුවොත් ඔයාගේ task එකටත් ගැටලුවක් වෙන්නේ නැති වෙන්නේ මේ වැඩේ ලස්සනට. එතකොට සිද්ධ වෙයි. ඒ හින්දා ඒක දාලා ඊළඟට ගෙවීමේ ක්‍රමයට ඔයාලට පුළුවන් bank transfer කියන එක තේරුවොත් මෙතනින් ගෙවීම් කළ හැකි බැංකු විස්තරත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක කරලා බැංක් එකට transfer එක කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන choose file කියලා තියෙනවා. මේ choose file කියන එක ක්ලික් කළාට පස්සේ ඔයා gallery එකට වගේ යයි. ඒ gallery එකට ගියාට පස්සේ අදාළ
PDF එකක් හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි අප්ලෝඩ් කරන්න සල්ලි ගෙවපු ස්ලිප් එක මෙතනින් දාන්නයි තියෙන්නේ. ඒ දැම්මට පස්සේ ඔයාලට පුළුවන් ස්පෙෂල් නෝට් එකක් දාන්න පුළුවන්. මේක තියෙන්නේ ඇඩ්මින්ලට. මේක යූසර්ස්ලට පෙන්වන්නේ නැහැ. මම ඒක කිව්ව පටලව ගන්න එපා. මේක ඇඩ්මින්ලට විතරයි පෙන්වන්නේ. ඒක ඇඩ්මින්ලා විතරක් දාගෙන නෝට් එකක් ඔයාලට දාන්න තියෙනවා නම් ඒක මෙතනින් දාන්න. ඊට පස්සේ වෙලාව සහ දිනය කියලා තියෙනවා. ඒක ඔටෝමැටිකලි අරගෙනයි තියෙන්නේ. ඔයාට හැබැයි මේක අපි හිතමු දැන් වෙලාව 4 වෙනි මාසේ 4 වෙනි දවසේ තියෙන්නේ. එතකොට වෙලාව හවස 7:22යි. මගේ ෆෝන් එකේ වෙලාව 7:28 වුණාට මේ ෆෝම් එක ලෝඩ් උනේ 7:22ට නිසා තමයි වෙලාව 7:22 කියලා ඒ වෙලාවට අරගෙන තියෙන්නේ. ඔයාට පුළුවන් මේක ටච් කරලා ඒ වෙලාව තියන්න ඕන නම් ඕක ටච් කරන්න ඕනේ නැහැ. නිකම්ම නියම සහ කොන්දිස් ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වලට ඔයා යටත් වෙනවා කියන එක මේ ටික් එක දාන්න ඕනේ අනිවාර්යෙන්. මේක දාලා අප්ලෝඩ් ටාස්ක් කියන මෙන්න මේ කොළ පාට බටන් එක දුන්නා නම් හරියටම හරි කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ටාස්ක් එක අප්ලෝඩ් වෙලා ඊට පස්සේ කට්ටිය වැඩ කරන්න පටන් ගන්නවා. අපි හිතමු ඔයාට මේ වැඩේ කරන්න ඕනේ හෙට දවසේ කියලා. එහෙමනම් මෙන්න මේ වෙලාව සාධ්‍ය කියන තැන ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ මේ විදිහට ඔයාට දිනේද මාසෙද අවුරුද්දද ඕන එකක් චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. මේක චේන්ජ් කරලා ඊට පස්සේ අපි හිතමු හෙට උදේ 4ට තමයි මට මේක මේ යන්න ඕනේ කියලා. එතකොට මෙන්න මේ විදිහට මේක චේන්ජ් කරගෙන මෙතනින් AM කියලා දාගෙන මේක සෙට් කරන්න පුළුවන්. සෙට් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති හෙට උදේ 4 තමයි මේක අපි ඇඩ් වෙන්න දාලා තියෙන්නේ. ඊළඟට අප්ලෝඩ් ටාස්ක් කියන එක අනිවාර්යෙන් මේ ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ටාස්ක් එක සෙන්ඩ් වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ එයාලගෙන් ඇප්‍රූවල් එක දෙනකම් බලාගෙන ඉන්න එක විතරයි. ඇඩ්මින්ලා ඔයාගේ ටාස්ක් එක පොඩ්ඩක් බලනවා මොකද්ද දාලා තියෙන ලින්ක් එක. ඊළඟට ඔයා පේමන්ට් එක හරියට කරලා තියෙනවද? ඒ දේවල් ටික පොඩ්ඩක් චෙක් කරනවා. ඔයාට ඒක ඉක්මන් කරගන්න ඕන නම් මේකේ තියෙනවා ඇප් එක ඇතුලේ සපෝට් නම්බර් එක තියෙනවා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් බලන්න මේකේ සපෝට් නම්බර් එක මෙතනක් තියෙනවා. බැංක් ඩීටේල්ස් අප්ලෝඩ් කරන තැන. ඔයාට මේ බැංක් ට්‍රාන්ස්ෆර් නැත්නම් ටාස්ක් සිස්ටම් එකේ earning එකෙන් කැපෙන්න ඕන නම් ටාස්ක් සිස්ටම් earning කියන එක දාන්න. මට ඒක කියන්න අමතකුණා. බැංක් ට්‍රාන්ස්ෆර් එකක් නැත්නම් මෙතනින් ටාස්ක් earning කියන එක දාලා ඔයාට පුළුවන්කම තියෙනවා එතන ඔයාගේ ටාස්ක් සිස්ටම් එකෙන් සල්ලි කැපෙන විදිහට මේ වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ මෙතනින් අප්ලෝඩ් ටාස්ක් කියන එක දුන්නාට පස්සේ වැඩේ හරිය. ඔයාට මෙතනින් රියල් ටයිම් ටාස්ක් කම්ප්ලීෂන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ගත්තාම ඔයාගේ ටාස්ක් එක සබ්මිට් වුණාද කියලා ඔයාට මෙතනින් හරියටම බලාගත්ත හැකි. බලලා ඇඩ්මින් අප්‍රූව් කළාට පස්සේ ඔයා නීඩ් යූසර් account කියන්නේ ඔයාට කොච්චරක් මේ කට්ටිය ඕනේද කියලා තමයි මෙතන වැටෙන්නේ. 50ද 100ද 150ද ඔයා තීරුවේ කීයද ඒ ටික තමයි මෙතන වැටෙන්නේ. කී දෙනෙක් මේ වැඩේ කම්ප්ලීට් කරාද කියන එක මේක මෙතනින් පෙන්නනවා. මේක රියල් ටයිම් අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ මේ පේජ් එක රිෆ්‍රෙෂ් කර බල ඉන්න ඕනේ නැහැ. මේක කම්ප්ලීට් කරන්න යූසර්ස්ලා මෙතනින් 1 2 3 4 විදියට දිගටම වැටෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඇඩ්මින් අප්‍රූවල් එක හම්බුණාද නැද්ද කියලා. මම මේ දැනට ටෙස්ටින් දාපු ටාස්ක් ටිකක් තියෙනවා. මේක ටෙස්ට් කියලා පෙන්නනවා. මේක ටෙස්ටින් දාපුවා තියෙන්නේ. මේ ටික රිජෙක්ට් කරලා තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් නිසා ටාස්ක් එකක් රිජෙක්ට් වුණොත් ඔයාගේ මුදල් නැවත ඔයාට බැක් වෙනවා. ඒ කියන්නේ ඔයා ටාස්ක් සිස්ටම් එකෙන් දාපු සල්ලි නම් ඒ වෙලෙම ටාස්ක් earning එකෙන් දාපු ඒවා නම් ඒ වෙලෙම රිජෙක්ට් කරපු සැනින් ඔයාගේ account එකට නැවත එකතු වෙනවා. එතකොට මොකද්ද ප්‍රශ්නේ කියලා ඔයාට පුළුවන් අර 64 නම්බර් එකට මැසේජ් එකක් දාලා අහන්න. 64 අගට තියෙන නම්බර එක කියන්නේ සපෝට් නම්බර එක. MyGenie සපෝට් නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයාට අහන්න පුළුවන් ඇයි හේතුව කියලා. එහෙම නැත්නම් ඇඩ්මින් අප්‍රූව් කරලා තිබුණොත් අප්‍රූව් කියලා පෙන්නනවා. රිජෙක්ට් වෙලා තියෙන හේතුව දැනගන්න හෝ එහෙම නැත්නම් ඔයාට මේ ටාස්ක් එකේ වැඩේ ඉක්මන් කරගන්න නම් සපෝට් නම්බර එකට අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා තියන්න. එතකොට එයාලා ටක් ගාලා ඒක බලයි. එහෙම නැත්නම් කෝල් එකක් දුන්නත් කමක් නැහැ. ටක් ගාලා එයාලා ඒක බලලා ඒක අප්‍රූව් කරන්න පුළුවන් එකක් නම් අප්‍රූව් කරනවා. අපි කම්පැනි එකක් විදියට මොන හරි කරන්න නැති දේවල් නම් ඔයා ලින්ක් එකක් විදියට එවලා තියෙන්නේ අපිට. ඒ වගේ දේවල් ගන්න එකක් නැති වෙයි. මොකද දේශපාලන වගේ දේවල් ගොඩාක් මතිමතාන්තර ඇති වෙන සහ ප්‍රශ්න ඇති වෙන දේවල් වගේ දේවල් එහෙම මොන හරි ලින්ක් එකක් තිබුණොත් ගන්නෙ නැහැ. අපි මේ වගේ ප්‍රවර්ධනය කරන දේවල් තියෙනවා, ප්‍රවර්ධනය නොකරන දේවල් තියෙනවා. ඉතින් බිස්නස් එකක් විදියට ක්වොලිටි එකක් තියෙන්නත් ඕනේ. ඒ නිසා තමයි යාලා මේ විදියට මේ කම්පැනි එකේ ඕන තීරණය කළා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. එයාලා අදාළ ඔයාලා එවලා තියෙන ලින්ක් එක අනිවාර්යෙන් අප්‍රූව් කරන්න පුළුවන් එකක් නම් බලලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අප්‍රූව් කරනවා. එහෙම නැති වුණොත් අප්‍රූව් වෙන එකක් නැහැ. අනිවාර්යෙන්ම රිජෙක්ට් වෙලා තියෙනවද අප්‍රූව් වෙලාද කියලා හොඳට බලන්න. රිජෙක්ට් වෙලා තිබුණොත් ඇයි ඒ කියන එකත් ඔයාලට කෝල් කරලා අහන්න පුළුවන්කම තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. I feel good, you look great, I like you, I can't wait, a first time, a first date, you're so